ඔබ සිංහ ලග්නයෙන් උපන් කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔබේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුරුවන්. 2026 සිංහල අලුත් අවුරුද්දත් එක්ක සිංහ ලග්න හිමියන්ගේ කේන්දරේ සුවිශේෂී ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. මුළු අවුරුද්දටම තියෙන සුවිශේෂීම සහ වාසනාවන්තම දවස් 3ක් ගැන මම අද කියනවා. මේ දවස් 3 ඇතුළත ඔබේ ජීවිතයට එන අවස්ථාවන් මගහැරගත්තොත් ඔබට සමහර විට අවුරුදු ගණනාවක් පසුතැවෙන්න වෙයි. ආදරය, සල්ලි, ඉඩකඩම් විතරක් නෙවෙයි, ඔබ හීනකින්වත් හිතපු නැති යාන වාහන වාසනාව පවා මේ දවස් 3 ඇතුළත උදා වෙන්න නියමිතයි. ඒ දවස් 3 මොනවද? ඒ කාලය ඇතුළත ඔබ කල යුත්තේ මොනවද? අපි බලමු. සිංහ ලග්නය කියන්නේ ස්වභාවයෙන්ම නායකත්වයේ ලග්නය. හැබැයි පසුගිය කාලේ ඔයාලට පොඩි බාධා හිතේ කරදර තිබුණා නේද? ඒ හැමදේම මේ අවුරුදු සංක්‍රාන්තියත් එක්ක ඉවර වෙනවා. විශේෂයෙන්ම මේ ස්වර්ණමය දවස් 3 තුල රවි ග්‍රහයා සහ බ්‍රහස්පති අතර ඇතිවන සුවිශේෂී සම්බන්ධය නිසා සිංහ ලග්න හිමියන්ගේ පෞරුෂය, පර්සනැලිටිය උපරිමයටම යනවා. ඕනෑම තැනක කැපී පෙනෙන අන් අයව ආකර්ෂණය කරගන්නා බලයක් ඔබට ලැබෙනවා. මේක හරිම රැයා අවස්ථාවක්. දැන් අපි කතා කරමු හැමෝම බලන් ඉන්න ධන වාසනාව ගැන. සිංහ ලග්න හිමියන්ට මේ දවස් 3 ඇතුළත හදිසි ධනලාභ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම ඔබ කලක සිට බලාපොරොත්තුවෙන් හිටපු ඉඩකඩම් ප්‍රශ්නයක් විසඳෙන්න නියමිතයි. ඔබ අලුතින් වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම්, නැත්නම් තියෙන වාහනය විකුණලා අප්ග්‍රේඩ් එකකට යන්න ඉන්නවනම් මේ දවස් 3 ඇතුළත ඒ ගැන තීරණයක් ගන්න. ඒ වගේම පරම්පරාගත දේපල සම්බන්ධයෙන් තිබුණු නඩු හබ හෝ ආරවුල් ඔබේ වාසනාවට විසඳන ලකුණු තියෙනවා. මතක තබා ගන්න, මේ දවස් 3 තුල කරන ඉන්වෙස්ට්මන්ට්ස් හෝ ව්‍යාපාරික ගනුදෙනු අනාගතයේදී රත්තරම් වගේ වටිනා ලාභ ගෙන දෙනවා. ඒ නිසා කම්මැලි වෙලා ගෙදරට වෙලා ඉන්න එපා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟට සිංහ ලග්න හිමියන්ගේ ආදරය. ඔබ තනිකඩ කෙනෙක් නම් මේ දවස් 3 ඇතුළත ඔබේ හදවතට ගැළපෙන කෙනා මුණ ගැහෙන්න 90%ක ඉඩක් තියෙනවා. ඒ මුණ ගැහිම ඔබේ මුළු ජීවිතේම වෙනස් කරන එකක් වෙයි. දැනටමත් සම්බන්ධතාවයක ඉන්න අයගේ බැඳීම් තවත් ශක්තිමත් වෙනවා. විශේෂයෙන්ම විවාහය ප්‍රමාද වෙමින් තිබුණු අයට මේ කාලයේ ඇතුළත ස්ථිර තීරණයකට එන්න පුළුවන්. ඔබ කැමති කෙනාට ඔබේ අදහස ප්‍රකාශ කරන්න මේ තමයි සුපිරිම කාලය. සිංහෙක් වගේ කෙලින් ගිහින් අහන්න, ප්‍රතිඵලය අනිවාර්යෙන්ම සුබයි. එහෙනම් සටහන් කරගන්න ඒ රත්තරම් දවස් 3 අප්‍රේල් 14, 15 සහ 16. නැත්තම් ඔබේ අනාවැතිය අනුව අදාළ දින. මේ දවස් 3 ඇතුළත උපරිම ඵල නෙලා ගන්න ඔබ කල යුතු දේවල් කිහිපයක් තියෙනවා. උදෑසන අවදිවන්න. සූර්යාගේ ශක්තිය සිංහ ලග්නයට ඉතා වැදගත්. ඉර පායන වෙලාවට ආගමික වතාවත්වල නිරත වෙන්න. රන්වන් හු තැඹිලි පාට මේ දවස්වල ඇඳුම් තෝරා ගැනීමේදී මේ වර්ණවලට මුල් තැන දෙන්න. ඒක ඔබේ ආකර්ෂණය වැඩි කරනවා. අවස්ථාවන් හඳුනා ගන්න. කිසිම ෆෝන් කෝල් එකක්, කිසිම මුණ ගැහිමක් මගහැරෙන්න එපා. වාසනාව එන්නේ මොන විදිහටද කියලා අපි දන්නේ නැහැ. ඉතින් සිංහ ලග්න හිමියනි, මේ අලුත් අවුරුද්ද ඔබේ අවුරුද්ද කරගන්න. මේ වීඩියෝ එක ඔබේ සිංහ යාළුවොත් එක්ක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබේ අත්දැකීම් සහ මේ දවස් ගැන ඔබේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. හැමෝටම වාසනාවන්ත, සතුටු පිරුණු අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා.